ආයුබෝවන් අප මේ රැඳී සිටින්නේ කුලියාපිටිය ඇස්සතුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර බෝලමහා විහාරස්ථ පරිශ්‍රී. ඉතින් කුලියාපිටිය දුරුතු මහා පෙරහර ආරම්භ වීමට ප්‍රථමව එහි නවීකරණය වන තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ශක්තිමාන්‍ය සසදයේ අප සූදානම්. එහි එක් අධියරක් ලෙසින් අද මේ දුරුතු මහා පෙරහරේ වත්මන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප සම්බන්ධ කරගන්නවා කුලියාපිටිය දුරුතු මහා පෙරහර කමිටුවේ සංස්කෘතික කටයුතු භාර නිලධාරී රත්නසිරි සම්පත් මැතිතුමන්ව. ඉතින් ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඉතින් නිලධාරීතුමනි, අප පළමුවෙන්ම දැනගන්නට කැමති ඔබතුමා මේ කුලියාපිටිය දුරුතු මහා පෙරහර කමිටුවට මේ ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූලමහා විහාරස්ථානයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණය සහ මෙහි කොතරම් කාලයක ඉඳලා වැඩ කටයුතු සිදු කරගෙන එනවද කියලා. ඔව්, අපි කුලියාපිටිය දුරුතු මහා පෙරහර අපි මුලින්ම ආරම්භ කරන්නේ 1994 වර්ෂයේ අපේ හිටපු අනුනායක ස්වාමින් වහන්සේ, අපේ හිටපු විහාරාධිපති ස්වාමින් වහන්සේ ඒක 1994 සංඝමිත්තා පෙරහැරක් විදියට ආරම්භ කරලා එතනින් පස්සේ දුරුතු මහා පෙරහැර කියන විදියට වෙනස් කරගෙන තමයි මේ පෙරහැර අද වෙනදී 31 වෙනි වතාවට ජනවාරි 30 වෙනි දින පවත්වන්නේ. ඉතින් මෙතනදී මම මේ පෙරහැරට සම්බන්ධ වෙන්නේ මම දහම් පාසල් අධ්‍යාපනය ලබන කාලේ. ඒ කියන්නේ 99 අවුරුද්ද විතර තමයි මම මුලින්ම මේ පෙරහැර හා සම්බන්ධ වෙන්නේ. පෙරහැරේ තියෙන කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් එතනින් ඉස්සරහට ගිහිල්ලා මම ඊට පස්සේ පෙරහැරේ කාර්යභාරයන් සඳහා පෙරහැර කමිටුවට 2006 වර්ෂයේ පමණ තමයි සම්බන්ධ වෙන්නේ. ඒතකොට එතන ඉඳලා අවුරුදු 20ක පමණ කාලයක් මේ පෙරහැර සඳහා මේ කාර්යභාරයන් සඳහා සහභාගී වෙලා අද වෙනකොට සංස්කෘතික ලේකම්වරයා විදියට මේ පෙරහැරේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම නිලධාරීතුමනි, දැන් කුලියාපිටිය දුරුතු මහා පෙරහර කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව, ඒ වගේම විශේෂයෙන්ම පාසල්, ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන කියන මේ ආයතනය එක්කාසු කරන තෝතන්නක්. ඉතින් මේ ගැන ඔබතුමාගේ අදහස් මොනවද? ඔබට දැන් කුලියාපිටිය දුරුතු මහා පෙරහැර මේ නගරයේ තියෙන ප්‍රධානතම විහාරස්ථානය වන ශ්‍රී ශාසනාලංකාර මූලමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන තමයි පවතින්නේ. ඉතින් මේ කුලියාපිටිය නගරයට විශාල සෙනගක්, ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ සංඛ්‍යාත සෙනගක් එකතු වෙන එකම දවස බවට පත් වෙන්නේ මේ කුලියාපිටිය දුරුතු මහා පෙරහැර. ඉතින් එතකොට මේ පෙරහැර අපි මේ නගරයේ තියෙන සියලුම ආයතන, රාජ්‍ය, පෞද්ගලික විද්‍යාල, ඔය කියන සියලුම ආයතන සම්බන්ධ කරගෙන එයාලගේ සහයෝගය මත තමයි කරගෙන යන්නේ. එතකොට අපිට රජයේ පැත්තෙන්, රාජ්‍ය ආයතන පැත්තෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මේ පෙරහැර කාර්යයන් සඳහා පාසල් වලින් විශාල දායකත්වයක් ලැබෙනවා. ඊට අමතරව නගරයේ තියෙන වෙළඳ ව්‍යාපාරික මහතුන්ගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒ දේවල් එක්ක තමයි අපි මේ සම්බන්ධතාවය ගොඩනගාගෙන මේ විහාරස්ථානය, මේ නගරයට කේන්ද්‍රව පවතින මේ විහාරස්ථානය, මේ දුරුතු මහා පෙරහැර ඒ සියලු දෙනාගේ සහයෝගයෙන් ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම නිලධාරීතුමනි, දැන් අපි දැනගන්නට කැමති මෙවර කුලියාපිටිය දුරුතු මහා පෙරහරට සම්බන්ධ වෙන අලියතුන් සහ පෙරහරේ සංචාරය කරන සංස්කෘතික අංගයන්, ඒ වගේම කලාංගයන් මොනවද කියලා අපි දැනගන්නට කැමතියි. මෙවර පෙරහැරට අපි අලියතුන් 15 දෙනෙක් පමණ ගේනවා. ඒකෙන් අපි වෙනදා වගේම දළදා මාලිගාවට සම්බන්ධ මංගල හස්තිරාජයා මත තමයි කරඬුව තැන්පත් කරන්නේ. ඊට අමතරව දෑලේ අලියතුන් සහිතව අලියතුන් 15 දෙනෙකු ප්‍රමාණවත් පෙරහැරක් තමයි මෙවර සංවිධානය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අද වෙද්දී අපේ දුරුතු පෙරහැර මේ ප්‍රදේශයේ වගේම මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙන පෙරහැරක්. ඉතින් එතකොට අපිට මේ පෙරහැරට සංස්කෘතික අංග ගත්තොත් එහෙම දැන් මේ කුරුණෑගල ප්‍රදේශයෙන්, ඒ වගේම නුවර ප්‍රදේශයෙන්, ඊට අමතරව කොළඹ, රත්නපුරේ, ගාල්ල, මාතර ඔය කියන හැම ප්‍රදේශයකින්ම කලායතන වලින් අපිට කතා කරන යාළගේ නර්තන කණ්ඩායම් මේ පෙරහැරට ඇතුළත් කරගන්න කියලා. ඉතින් අපි කියන සියලුම දේවල් වලින් අපේ පෙරහැරේ විචිත්‍රවත් භාවය, අලංකාර භාවය, ගුණාත්මක භාවය කියන මේ හැමදේම තෝරලා බලලා අපේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අපි කණ්ඩායම් තෝරගෙන තියෙනවා. ඒතකොට අපි ප්‍රධාන වශයෙන්ම උඩරට, ඊට පස්සේ පහතරට, සබරගමු කියන කණ්ඩායම් වලට අමතරව ගැමි, ඊට පස්සේ බටහිර කියන සියලුම නර්තන කණ්ඩායම් ඇතුළත් වෙන පරිදි නර්තන කණ්ඩායම් 40කින් පමණ යුක්ත පෙරහැරක් මේ වෙද්දී සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම නිලධාරීතුමනි, දැන් පෙර පැවති පෙරහැරවල වලට සාපේක්ෂව මෙවර පෙරහරට අලුතින් එක්වන නව සංස්කෘතිකාංගයන් මොනවද කියලාත් අපි දැනගන්නට කැමතියි. ඔව්, දැන් අර මම මුලින් සඳහන් කරා අපි
4 වර්ෂයේ තමයි මේ පෙරහැර සංගමිත්තා පෙරහැරක් විදිහට පවත්වාගෙන ආවේ. ඊට පස්සේ අපි මේක දොරටු පෙරහැරක් විදිහට නිර්මාණය කරා. අපි මුලින්ම මේක සාමාන්‍ය පෙරහැරක් විදිහට තමයි කරගෙන ආවේ. නමුත් අද වෙන විට දළදා මාලිගාවේ පවත්වන පෙරහැර පරිදිම ඒ සියලුම වතාවත් සිදු කරලා ඒ දළදා මාලිගාව ඒ පෙරහැරේ ආකෘතියටම තමයි අපි අද වෙද්දි මේ පෙරහැර කරගෙන යන්නේ. ඒතකොට අපි දවසින් දවස ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අලුත් සංස්කෘතික කණ්ඩායම් අපි මේ පෙරහැරට එකතු කර ගන්නවා. ඉතින් ගිය අවුරුදු වලට සාපේක්ෂව මෙවර අපි කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එතනදී ඉතින් අර උඩරට පහතරට සබරගමු කියන නර්තන කණ්ඩායම් වලට තමයි අපි මූලිකත්වය දීලා තියෙන්නේ. ඉතින් ඒ කණ්ඩායම් වැඩිපුර අපි තෝරගෙන තියෙනවා. ඒ වගේමයි නිලධාරීතුමනි අපි අවසාන වශයෙන් දැනගන්නට කැමති මේ වන විට කුලියාපිටිය 31 වන දුරුතු මහා පෙරහර මංගල්‍යයට ඔබතුමන්ලාගේ සූදානම කොයි වගේද කියලා. ඔව් අපි මේ වෙද්දි අපේ පෙරහැරට තෝරගන්න තියෙන සියලුම සංස්කෘතික කණ්ඩායම් තෝරගෙන අලියතුන් තෝරගෙන පෙරහැර පෙළ ගැස්සීම් කටයුතු සියලු දේවල් තෝරගෙන තියෙනවා. ඒ වගේම නගරයේ තියෙන සැරසිලි කටයුතු කරගෙන යනවා. විහාරස්ථානයේ සැරසිලි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි මූල්‍යමය වශයෙන් දායකත්වය ලබා ගන්න ඒ ආයතන වලින් ඒ කරන ඉල්ලීම් කරලා තියෙනවා. තවම අපිට ප්‍රමාණවත් මුදලක් තාම ලැබිලා නැහැ. ඒ දායකත්වයන් ඉදිරියට අපි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ 30 වෙනිදා පවත්වන පෙරහැරේ මූලිකම වශයෙන් දැනට 80ක පමණ විශාල වැඩ ප්‍රමාණයක් අපි දැන් අවසන් කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අද අපත් සමග මේ තොරතුරු බෙදා හදා ගන්නට එක්වුවාට. ඉතින් පෙරහරේ නවීකරණය වන තොරතුරු ඉදිරියේදී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය ශක්ති මාධ්‍ය සංසදය හරහා ඔබට දැක බලා ගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් දිගටම රැඳී සිටින්න කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය ශක්ති මාධ්‍ය සංසදය සමග.